අයිබන්දුවේ පුතේ ඔය අදත් එකතුලා ඉන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය සුපර් එඩිෂන් ප්‍රශ්න පත්‍ර කටලේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන වීඩියෝ පාඩම් මාලාවත් එක්කයි. ඉතින් අද අපිට තියෙන්නේ කතා කරන්න ප්‍රශ්න පත්‍ර අංක 7 දෙක පත්‍රය. මේ වෙනකොට ඔයා උත්තර ලියලා බොහොම ආසාවෙන් බලාගෙන ඇති වාලිපු උත්තර හරිද වැරදිද කියලා බලා ගන්න නේද? හොඳයි එහෙනම් අපි යමු පේපර් එක සාකච්ඡා කරන්න. අදත් වෙනද වගේම දෙක පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඔන්න වෙන් වෙලා තියෙන්නේ අවබෝධය නිපුණතාවයෙන් ඔයාලට දෙනවා පොඩි ඡේදයක්. මේක කියවලා මේ විස්තරය කියවලා ඒ ඇසුරෙන් අහලා තියෙන ප්‍රශ්න ටිකට ඔයා උත්තර ලියන්නට ඕනි. බලමු අද ඡේදය මොකක්ද කියලා. පහත දැක්කන ඡේදය කියවන්න. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන්නේ දඬුලේනාය. ඌ දුර්ලභ ගණයේ අහිංසක සත්වයෙකි. දඬුලේනාගේ ඇති ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔරොත්තු දීමට උදව් වේ. දඬුලේනාට ගසින් ගසට පැනීමට ඌගේ දිගු හා ශක්තිමත් වලිගය උපකාරී වෙයි. මෙම සත්වයා වැඩිපුරම ක්‍රියාකාරී වන්නේ උදෑසන සහ සවස් කාලයේය. මේ සත්වයා ආහාර වශයෙන් පළතුරු, පොල්, ධාන්‍ය හා කුඩා කෘමි සතුන් ආදිය ආහාරයට ගනී. වර්තමානයේදී මෙම සත්වයා පොල් වගාවට විශාල තර්ජනයක්ද වී ඇත. ඔන්න දුවේ පුතේ අද අපිට බොහොම වැදගත් සත්වයෙක් ගැන විස්තරයක් දීලා තියෙනවා. කවුද මේ සත්වයා? දඬුලේනා. දඬුලේනා කියන්නේ අපේ රටේ ජාතික සත්වයනේ නේද පුතේ? ඔව්. මේ කියන දඬුලේනා දුර්ලභ ගණයේ අහිංසක සත්වයෙක්. දුර්ලභයි කියන්නේ මොකක්ද? වැඩිය දකින්න නොලැබෙනවා කියන එක. සුලභ නෑ කියන එක. බහුල නෑ කියන එක දුවේ පුතේ. ඊළඟට කියනවා මේ දඬුලේනාගේ තියෙනවා ඝන ලෝම තට්ටුවකින් නැසුණු හමක්. මේ කියන හම සීත කාලයේදී මේ දඬුලේනාට ඔරොත්තු දෙන්න උපකාරී වෙනවා කියලාත් කියනවා. ඒ වගේම කියනවා මේ දඬුලේනාට ගසින් ගසට පයින්න දිග ශක්තිමත් වලිගය හේතු වෙනවා කියලා. ඒ කියන්නේ දඬුලේනා සමබරතාව ආරක්ෂා කරගෙන ගහෙන් ගහට අත්ෙන් අතට පැනගෙන යන්නේ යාගේ අර ලොම් පිරිච්ච ලොකු වලිගය උපකාරී කරගෙන කියලා කියනවා. එතකොට මේ කියන දඬුලේනා දුවේ පුතේ වැඩිපුරම ඇක්ටිව් වෙන්නේ ක්‍රියාකාරී වෙන්නේ මොන වෙලාවටද? උදේටයි හවසටයි කියලාත් කියනවා. ඒ වගේම මේ දඬුලේනා ආහාර වශයෙන් පළතුරු, ඒ වගේම පොල්, ඊළඟට ධාන්‍ය, ඊළඟට කුඩා කෘමි සතුනුත් ආහාරයට ගන්නවා කියලා කියනවා. ඒ වගේම වැදගත් පොයින්ට් එකක් තියෙනවා අන්තිමටම මේ දඬුලේනාගෙන් වර්තමානයේ වෙනකොට පොල් වගාවට විශාල තර්ජනයක් එල්ල වෙලා තියෙනවා කියලා. ඉතින් ඔන්න ඔය කියන විස්තරات එක තමයි පුතේ ඔයාගෙන් අද ප්‍රශ්න ටික අහන්නේ. බලමු ඔයා ලියපු උත්තර නිවැරදිද කියලා. ඡේදයේ ඇසුරෙන් පිළිතුරු සපයන්න. දඬුලේනා කෙබඳු සතෙක්ද? ඡේදයේ කිව්වා දඬුලේනා කියන්නේ දුර්ලභ ගණයේ අහිංසක සතෙක් කියලා. එහෙනම් ඔයා කොහොමද උත්තරේ ලියන්නේ? දුර්ලභ ගණයේ අහිංසක කෙබඳු සතෙක්ද කියලා නෙහුවේ. එහෙනම් දුර්ලභ ගණයේ අහිංසක කියන තැනට විතරක් ඔයා පිළිතුරු ලිව්වත් නිවැරදි. හැබැයි සතෙක් කියන වචනේත් ඔයා ඇඩ් කරලා තියෙනවා නම් ඒකේ වැරද්දක් නැහැ. හැබැයි සතෙක් කියන වචනේ නොතිබුණා කියලා ගැටලුවකුත් නැහැ. එක්කෝ දුර්ලභ ගණයේ අහිංසක, එක්කෝ දුර්ලභ ගණයේ අහිංසක සතෙක් කියලා පිළිතුර ලියන්නට ඕනි. අපි යනවා දෙවන ප්‍රශ්නෙට. ඌ ආහාරයට ගන්නා දේවල් දෙකක් ලියන්න. දුවේ පුතේ ආහාරයට ගන්න දේවල් මෙතන ඡේදයේ කියවුණා හතරක්. පළතුරු, පොල්, ධාන්‍ය සහ කුඩා කෘමි සතුන් නේද පුතේ? මේ කියන හතරෙන් ඔයා දෙකක් ලියන්න ඕනේ. හතරම ලිව්වොත් වැරදි. ප්‍රශ්නේ බොහොම පැහැදිලිව කියනවා අවු ආහාරයට ගන්නා දේවල් දෙකක් ලියන්න කියලා. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නෙට. දඬුලේනාට සීත කාලගුණයට ඔරොත්තු දීමට උදව් වන්නේ කුමක්ද? මේ කියන දඬුලේනාට සීත කාලගුණයට ඔරොත්තු දෙන්න උදව් වෙන්නේ මොකක්ද කියලා අහන. මොකක්ද උදව් වෙනව කිව්වේ? එයාගේ ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම නේද පුතේ? බලන්න අකුරු හරියටම තියෙනවද කියලා. ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම. හතරවෙනි ප්‍රශ්නය. මෙම සත්‍යය තර්ජනයක් වී ඇත්තේ කුමකටද කියලා අහනවා. මොකටද ඡේදයේ අන්තිමටම කිව්වා තර්ජනයක් වෙලා තියෙන්නේ මොකටද කියලා නේද පුතේ? මොකටද? පොල් වගාවට. පොල් වගාවට. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය ඡේදය ඇසුරින් අහන. දඬුලේනාට ගසින් ගසට පැනීමට උපකාරී වන්නේ කුමක්ද? මේ දඬුලේනා තමන්ගේ බැලන්ස් එක තියාගෙන සමබරතාව තියාගෙන ගහින් ගහට අත්ෙන් අතට පැනලා යන්නේ එයාගේ වලිගය නැත්තම් නැට්ට උපයෝගී කරගෙන දුවේ පුතේ. එහෙනම් හරියටම උත්තරේ ගනිමු. දඬුලේනාට ගසින් ගසට පැනීමට උපකාරී වන්නේ කුමක්ද? දිගු සහ ශක්තිමත් වලිගය. නිකම් වලිගය කියන්නේ අපි. දිගු සහ ශක්තිමත් වලිගය. ඊළඟට අවසාන ප්‍රශ්නේ දුවේ පුතේ අවබෝධයේ ප්‍රශ්නේ තියෙන ගැට ඇලපිල්ල යෙදුණු අකුරක් සහිත වචනයක් ලියන්න. ගැට ඇලපිල්ල යෙදිලා තියෙනවා කෘමි කියන වචනේ කයන්නට. එහෙනම් පිළිතුර කෘමි වෙනවා. කෘමි. අපි යනවා අවබෝධයේ ප්‍රශ්නයෙන් පස්සේ දුවේ පුතේ දෙවැනි ප්‍රශ්නයට. අතීත කාල ක්‍රියාපදයේ තෝරා යටින් ඉරක් අදින්න. සැදූහ, කමි, දුවයි. බොහොම පැහැදිලි. කමි සහ දුවයි කියන්නේ වර්තමාන කාල ආඛ්‍යාත නැත්තම් ක්‍රියාපද. මෙතනින් අතීත කාල ක්‍රියාපද නැත්තම් ආඛ්‍යාතය වෙන්නේ සැදූහ කියන ක්‍රියාපදය. තුන්වෙනි ප්‍රශ්නය. දී ඇති වචන ගලපා අර්ථවත් වාක්‍යයක් ලියන්න. කරයි පෝෂ්‍යහීන ශරීරයේ ආහාර දුර්වල. මේ කියන වචන පහ එකතු කරලා හදන්න අර්ථවත් වාක්‍යයක් මෙන්න මේ විදිහට.
පෝෂ්‍යහීන ආහාර ශරීරය දුර්වල කරයි. පෝෂ්‍යහීන ආහාර ශරීරය දුර්වල කරයි. හරියටම අකුරු ටික තියෙන්න ඕනි. ඒ වගේම වචන අතර පරතරේ ස්පේස් එක හරියටම තියෙන්නත් ඕනි පුතේ. අපි යනවා 4 වෙනි ප්‍රශ්නය මොකක්ද කියලා බලන්න. මෙන්න. පහත් දක්වන එක් එක් වගන්තිහි උක්තාක්‍යත සම්බන්ධය නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද ඉදිරි ඇති වරහන තුල යොදන්න. මෙන්න පළවෙනි වාක්‍ය ඇත්තු ගස් පෙරළති. හරියටම හරි ගැටලුවක් නෑ. ඇත්තු කියන්නේ බහුවචන උක්තයක්. එතකොට පෙරළති කියන ආඛ්‍යාතය එතනට ගැලපෙනවා. 2 ඈ ඇඳුමක් ඇඳාය ගැටලුවක් නෑ දුවේ පුතේ. ඈ කියන්නේ ශ්‍රීලිංග උක්තයක්. ඇඳාය කියන ආඛ්‍යාතය අතීත කාලයේදී ඈ කියන උක්තයත් එක්ක ගැලපෙනවා. 3 වලාකුළු අහස පුරා පාවෙති. වැරදි පුතේ. යයි වලාකුළු බහුවචන උනාට අප්‍රාණවාචී නිසා අපිට පාවෙති කියන බහුවචනයට සුදුසු වාක්‍යයතේ ලියන්නට බෑ. පාවෙයි කියලායි ලියන්න ඕනේ. ඒ නිසා ඒ වාක්‍ය වැරදි. අපි යනවා 4 වෙනි ප්‍රශ්නයට. මිනිස්සු හයියෙන් කෑ ගසයි. වැරදි පුතේ. මිනිස්සු කියන්නේ බහුවචන උක්තයක්. කෑ ගසයි කියන්නේ ඒක වචන ක්‍රියාපදයක්. ඒ නිසා උක්තාක්‍යත සම්බන්ධිතන ගැලපිලා නැහැ. ඒ නිසා ඒ වැකිය වැරදි. අපි යනවා 5 වෙනි ප්‍රශ්නයට. ගැලපෙන විරාම ලකුණු යොදන්න. මොකක්ද මේ කතාවේ තේරුම? මුණුපුරා පුදුම වෙලා පැන්සල දිහා බැලුවා. දුවේ පුතේ අපි දන්නවා යම් කිසි වාක්‍යයක කවුරු හෝ කරපු ප්‍රකාශයක් තියෙනවා නම් ඒ ප්‍රකාශය කරපු කෙනත් අවසානයේ ඉන්නවා නම් අපි මේ ප්‍රකාශයට යුගලුඩුකමා දානවා කියලා. ඒ වගේම මෙතන නිකම් ප්‍රකාශයක් විතරක් නෙවෙයි තියෙන්නේ මොකක්ද ඒ කතාවේ තේරුම කියලා ප්‍රශ්නයකුයි අහන්නේ. නිසා අපි මේ ප්‍රකාශයට මේ ප්‍රශ්නයක් සහිත ප්‍රකාශයට ප්‍රශ්නාර්ථ ලකුණකුත් දාන්නට ඕනේ. එහෙනම් දුවේ පුතේ මොකක්ද ඒ කතාවේ තේරුම ප්‍රශ්නාර්ථ ලකුණක් දාන්න. ඒ වගේම සම්පූර්ණම ඒ වාක්‍යයට ඒ ප්‍රකාශයට ඒ ප්‍රශ්නයට අපි යුගලුඩුකමා දාන්නට ඕනි. ඊට පස්සේ අවසානයේ මුණුපුරා පුදුම වෙලා පැන්සල දිහා බැලුවා කියන තැන ඔයා තිතක් යොදන්නත් ඕනි. හොඳට බලන්න මේ විදිහට විරාම ලකුණු දාලා තියෙනවා නම් ඔයා හරියටම හරි. අපි යනවා 6 වෙනි ප්‍රශ්නයට. ඔන්න 6 වෙනි ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස පහත් දක්වන ප්‍රස්තාව පිළිලෙහි හිස්තැන් වලට සුදුසු වචන ලියන්න කියලායි කියන්නේ. හිස්තැනක් පිහාටු ඉල්ලනවා. හිස්තැනක් අපි දන්නවා දුවේ පුතේ කෙනෙක්ගෙන් කිසිසේත්ම ලබා ගන්න බැරි බව දැනදරත් මොන හරි අපි ලබා ගන්න උත්සාහ කරනවා නම් ඉල්ලනවා නම් අපි කියනවා ඒක හරියට ඉබ්බගෙන් පිහාටු ඉල්ලනවා වගේ කියලා. මොකද ඉබ්බෙක්ගෙන් පිහාටු ඉල්ලලා පළක් නැහැ. ඉබ්බට පිහාටු නැති නිසා. එහෙනම් දුවේ පුතේ මේ ප්‍රස්තාව පිළිල සම්පූර්ණ කරන්න ඉබ්බාගෙන් පිහාටු ඉල්ලනවා වගේ. අපි යනවා 6 දෙවන කොටසට. මෙන්න පහත් දක්වන තේරවිලි කවියේ හිස්සන සම්පූර්ණ කරන්න. හරිම ලේසි. තේරවිලි කියන්නේ රසවත් පාඩමක්. ඔයාට ඉගෙන ගන්න තියෙන තේරවිල්ලක් මම මෙතන දාලා තිනවා. ඉගෙනගෙන ඇති මේක. තපස් රකින්නවා, කෙතේ ඉන්නවා, මාළු සොයනවා කියන්න මගේ නම. නේද? මේ කොකා ගැන තමයි කියන්නේ නේද? තපස් රකින්නවා, කෙතේ ඉන්නවා, මාළු සොයනවා කියන්න මගේ නම. අපි යනවා 7 වෙනි ප්‍රශ්නයට. පහත දක්වන වගන්තියෙහි අක්ෂර වින්‍යාසයේ වැරදි වචන දෙකක් ඇත. එම වචන දෙක නිවැරදි කොට හිස්තැන මත ලියන්න. ඔහු අසරණ ලදරුවන් වෙනුවෙන් බොහෝ දෑ ලබා දීමට තරම් කාරුණික මිනිසෙකු විය. දුවේ පුතේ බලන්න පළවෙනියටම තියෙන අසරණ කියන වචනේ. අසරණ කියන්නේ නාමපදයක් හැටියට ගන්න වචනයක්. ඒ නිසා දුවේ පුතේ රයන්නට පස්සේ තියෙන නයන්න මූර්ධජ විය යුතු වෙනවා. රයිට්? ඊළඟට ලදරුවන්. ලදරුවන් කියන්නේ දුවේ පුතේ නොමේරු දරුවන් කියන එක. කුඩාම දරුවන් කියන එක. හින්දා ලපටි කියන අදහසයි එතන තියෙන්නේ. ඒ නිසා ලයන්න අනිවාර්යයෙන්ම මූර්ධජ වෙන්නට ඕනි. අසරණ කියනකොට මූර්ධජ නයන්න සහ ලදරුවන් කියනකොට මූර්ධජ ලයන්න තියෙන්නට ඕනි. අපි යනවා 8 වෙනි ප්‍රශ්නයට. පහ සඳහන් වාක්‍ය බහුවචන වාක්‍යයක් බවට හරවා ලියන්න. රිලවා පොල් වගාවන්ට හානි කළේය. එතකොට මේ කියන වාක්‍ය වන බහුවචන වාක්‍යයක් බවට හරවලා ලියන්න ඕනේ. එතකොට රිලවා රිලව් බවට පත් වෙන්නත් ඕනේ. රිලව් කිව්වහම පොල් වගාවන්ට හානි කළේ කියන්න බෑ පුතේ. රිලව් කියන බහුවචන උක්තයට ගැලපෙන්නේ කළෝය නැත්තම් කළහ කියන ක්‍රියාපද දෙක. ওই දෙකෙන් ඕනිම එකක් හරි. එක්කෝ රිලව් පොල් වගාවන්ට හානි කළෝය. කළෝය කියලා ලියනවා නම් ය නිපාතය ඈඩ් කරන්න ලයන මූර්ධජ වෙන්නට ඕනි. එක්කෝ කළහ. කළහ කියනකොටත් ලයන මූර්ධජ වෙන්න ඕනි. හැබැයි හ ඈඩ් වෙන්නේ නෑ පුතේ. අපි යම් 9 වෙනි ප්‍රශ්නයට. බහුවචන පදේ ලියන ළමයා මොකද්ද බහුවචන පදය? ළමයි පුතේ. ළමයි. 10 පහත් දක්වන එක් එක් පදයට ගැලපෙන සමානාර්ථ පදයක් බැගින් ලියන්න. එක මාර්ගය. මාර්ගයට අපි පාර කියනවා පුතේ. දිවයින. අපේ රටත් දිවයිනක් නේ. නැත්නම් අපි කියනවා දූපත කියලා නේද පුතේ. ඊළඟට 3 නිදහස්. නිදහස් කියන වචනයට සමානාර්ථය ඔයාට ඉගෙන ගන්න තියෙනවා නිවහල් කියලා. මාර්ගය පාර, දිවයින දූපත, නිදහස් නිවහල්. අපි යමු එහෙනම් ඉංග්‍රීසි විෂයෙන් අහලා තියෙන ප්‍රශ්න 6ට ලියපු උත්තර නිවැරදිද කියලා බලන්න. මෙන්න 11. එක් එක් ඉංග්‍රීසි වචනේ සඳහා යෙදෙන සිංහල වචනේ බැගින් ලියන්න. පොන්ඩ්. පොන්ඩ් කියනවා අපි පොකුණට පුතේ. පොන්ඩ් පොකුණ. ඊළඟට පික්චර්. පික්චර් කියනවා අපි පින්තූරයට. පින්තූරය.
ඊළඟට පුතේ 12 මෙන්න ශාක පත්‍රයක් තියෙනවා. ශාක පත්‍රයට අපි කියන්නේ leaf කියලා. L E A F leaf. ඊළඟට තියෙනවා මෙන්න විදුලි උඳුනක් අපි oven කියලානේ කියන්නේ. oven කියලා ලියන්නේ O V E N කියලා. බලන්න හරිද කියලා. 13 වෙනි ප්‍රශ්නේ. පහතදී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න. මෙන්න පළවෙනි වැකිය are doing what they කොහොමද දුවේ පුතේ මේක අර්ථවත් වාක්‍යයක් විදිහට ලියන්නේ what are they doing what are they doing ඊළඟට 13 දෙවෙනි කොටස තියෙනවා දුවේ පුතේ buy want to I shirt කොහොමද මේක අර්ථවත් වාක්‍යයක් බවට හරවන්නේ I want to buy a shirt I want to buy a shirt I want to buy a shirt 14 සහ 15 ප්‍රශ්න දෙක නිර්මාණය වෙන්නේ දෙවන ජාතික භාෂාව නැත්නම් දෙමළ විෂයෙන් වෙන දුවේ පුතේ 14 වෙනි ප්‍රශ්නය නිල්ලුංගල් යන දෙමළ වචනයේ සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න නිල්ලුංගල් කියනවා අපි සිට ගන්න කියන අර්ථයට right සිට ගන්න 15 පහත සඳහන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරයේ සිංහලෙන් ලියන්න ඔයාගේ පාසල මොකක්ද කොහොමද අපි මේක සිංහලෙන් ලියන්නේ දෙමළ අදහස දුවේ පුතේ උංගල් පාඩශාලයි එදු උංගල් පාඩශාලයි එදු ඔයාගේ පාසල මොකක්ද කියලා අපි දෙමළෙන් අහන්නේ ඒ විදිහට හොඳයි 15 වෙනි ප්‍රශ්නයෙන් පස්සේ 16 ඉඳන් ඔන්න අපිට ගණිතීය විෂයෙන් නිර්මාණය වෙන ප්‍රශ්න ටික තමයි ලැබෙන්නේ බලමු ඔයා ලියපු උත්තර කොයිතරම් දුරට නිවැරදිද කියලා 16 ගණකරාමුවේ නිරූපිත සංඛ්‍යාවට පසු සංඛ්‍යාව ඉලක්කමෙන් ලියන්න ඕන දුවේ පුතේ බොහොම සැලකිලිමත් වෙන්න ඕනි තැනක් ගණකරාමුවේ 10 වගොඩේ 3ක් තියෙනවා 100 වගොඩේ සහ 10 වගොඩේ එක බැගින් තියෙනවා එකේ වගොඩේ තියෙනවා පුතේ 5ක් එහෙනම් මේ තියෙන්නේ 3115 කියන සංඛ්‍යාව හැබැයි මේකේ පසු සංඛ්‍යාවයි අහන්නේ දුවේ පුතේ ඉලක්කමෙන් ලියන්න කියලා තියෙන අකුරෙන් ලිව්වත් වැරදි එහෙනම් දුවේ පුතේ 3115 කියන සංඛ්‍යාවට පසු සංඛ්‍යාව 3116 වෙනවා 17 වෙනි ප්‍රශ්නය පහත් දක්වන සංඛ්‍යාව අකුරෙන් ලියන්න මොකද්ද පුතේ මේ සංඛ්‍යාව 8005 8005 18 පහත දක්වන සංඛ්‍යා සමූහය ආරෝහණ පිළිවෙලට ලියන්න ආරෝහණ පිළිවෙල කියන්නේ මොන පිළිවෙලද අපි කලින් පේපර්ස් වලත් කතා කළා ආරෝහණ කියන්නේ කුඩා සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාව දක්වා වන පිළිවෙල මේ සංඛ්‍යා හතරෙන් කුඩාම සංඛ්‍යාව මොකද දුවේ පුතේ 2058 ඊළඟ සංඛ්‍යාව 2580 ඊළඟ සංඛ්‍යාව 3027 ඊළඟ සංඛ්‍යාව 3140 ඔන්න ඔය පිළිවෙලට තියෙනවා නම් ඔයා හරියටම හරි අපි යමු 19 ප්‍රශ්නයට පහත දැක්වෙන සංඛ්‍යා රටාවේ හිස්සනට ආයුතු සංඛ්‍යා ලියන්න කියලායි අපිට තියෙන දුවේ පුතේ අපිට මුල්ම හිස්තැන් දෙක තමයි ෆිල් කරන්න තියෙන්නේ අපි අවසාන සංඛ්‍යා තුන බලමු 33යි 37යි 41යි එන්න වැඩි වෙන රටාවක් කීයෙන් කීයද වැඩි වෙලා තියෙන දුවේ පුතේ 33 එකතු කිරීම 4 තමයි 37 වෙන්නේ 34 4ක් එකතු කරාම තමයි 41 වෙලා තියෙන්නේ එහෙනම් මේක 4න් 4 වැඩි වෙන රටාවක් එහෙනම් පුතේ අපි දීලා තියෙන පළවෙනි සංඛ්‍යාව 33 ඉඳලා 4න් 4 අඩු කරලා ආපස්සට සම්පූර්ණ කරගන්නවා 33න් 4ක් අඩු කරාම 29යි 29න් 4ක් අඩු කරාම 25යි ඔන්න ඔය විදිහටයි ඔයා හිස්තැන් සම්පූර්ණ කරන්න ඕනි මේ සංඛ්‍යා රටාවේ 20 වෙනි ප්‍රශ්නේ පුවක් ගෙඩි ගොඩක තිබූ පුවක් ගෙඩි වලින් 4න් පංගුවක් අලෙවි කරන ලදී අලෙවි කළ ප්‍රමාණය 87ක් නම් ඉතුරු පුවක් ගෙඩි ගණන කොපමණද right මේක බෙදීම සහ භාග කියන පාඩම් දෙකටම සම්බන්ධ වෙනවා ඔන්න පුවක් ගෙඩි ගොඩක පුවක් ගෙඩි වලින් 4න් පංගුවක්ම විකුණලා දාලා right මෙන්න මේ තිරේ පේන විදිහට ඔයා ඔන්න කොටස් 4ක් වෙනම ඇඳ ගන්නවා මේක හරිම ලේසි හරි එතකොට මේ කොටස් 4න් එක පංගුවක් එකක් තමයි දුවේ පුතේ අලෙවි කරලා තියෙන්නේ ඒ ප්‍රමාණය 87ක්ලු right එතකොට 4න් පංගුවක් මේ කොටස් 4න් එකක් 87යි කියන්නේ ඉතුරු කොටස් 3ත් 87 බැගින් කොටස් 3ක් වෙනවා right එහෙනම් ඉතුරු වෙලා තියෙන්නේ අර 4න් 3නේ පුතේ ඒ කියන්නේ 87 ව 3ක් එහෙනම් 87 3ෙන් ගුණ කරගන්න එතකොට ඉතුරු පුවක් ගෙඩි ගන්න 261ක් කියලා ඔයාට පිළිතුර ලැබෙනවා 261යි 21 වෙනි ප්‍රශ්නය පහත දී ඇති වේලාව ඔරලෝසු මුහුණතේ ඇඳ දක්වන්න වේලාව 10:30යි 10:30යි කිව්වහම අපි දන්නවා දුවේ පුතේ පැය කටුව 10ත් 11ත් අතර හරි මැද්දට මෙහෙම එන්නට ඕනි ඊළඟට 30 කිව්වට පස්සේ 6 කෙලින් තියෙන 30 වෙනි මිනිත්තුවට හරියටම මිනිත්තු කට්ටුව කෙලින් හිටින්නට ඕනි එහෙනම් 10:30 මෙන්න මේ විදිහටයි ඔයා ඇඳලා තියෙන්න ඕනි කෝදුව භාවිත කරන්න 22 සීනි බෝල 84ක් එක් අයෙකුට 3 බැගින් ළමයින් කී දෙනෙකුට සීනි බෝල ලබා දිය හැකිද කියලා අහනවා දුවේ පුතේ අපිට 84 3න් බෙදලා බලන්න වෙනවා එතකොට 84 මෙන්න මේ විදිහට දීර්ඝ බෙදීමෙන් අපි බෙදනවා 3ට එතකොට පිළිතුර අපිට 28 විදිහට ලැබෙනවා එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ එහෙනම් ගානට ළමයි 28 දෙනෙකුට සීනි බෝල 3 ගානේ බෙදන්න පුළුවන් පිළිතුර 28 විදිහට අපිට ලැබෙනවා 23 ටැංකියක තිබූ ජලය ලීටර 9 මිලිලිටර 870කින් ලීටර 3 මිලිලිටර 590ක් ඉවත් කළ විට ටැංකිය ඉතුරු වූ ජල ප්‍රමාණය කොපමණද කියලා අහනවා දුවේ පුතේ 9.870 කියන එක අපි මිලිලිටර වලට හරව ගමුකෝ එතකොට මිලිලිටර 9870යි
ඒකෙන් ඉවත් කරපු ප්‍රමාණය ලීටර 3යි මිලිලීටර 590යිනේ. එතකොට ඒක මිලිලීටර වලට හැරෙව්වට පස්සේ මිලිලීටර 3590ක් වෙනවා. එතකොට මෙන්න ඉවත් කරපු ප්‍රමාණය අපිට අර තිබූ ප්‍රමාණයෙන් අඩු කරලා බලන්න වෙනවා. එහෙනම් 9870න් 3590ක් මිලිලීටර අපි අඩු කරනවා. ඊට පස්සේ ටැංකිය ඉතුරු ප්‍රමාණය විදිහට අපිට ලැබෙනවා මිලිලීටර 6280ක්. හැබැයි අපි පිළිතුර ලියන්න ඕනේ ලීටර හා මිලිලීටර වලින්. මිලිලීටර 6280 ලීටර සහ මිලිලීටර වලට වෙන් කරලා ලිව්වහම ලීටර 6යි මිලිලීටර 280ක් විදිහට අපිට පිළිතුර ලැබෙනවා. ලීටර 6යි මිලිලීටර 280ක් විදිහට අපිට පිළිතුර ලැබෙනවා. අපි යනවා 24 වෙනි ප්‍රශ්නෙට. උත්සවයකට දොඩොල් කිලෝග්‍රෑම් 7ක්ද කේක් කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 350ක්ද ගෙන ආවේ නම් උත්සවයට ගෙන මුළු දොඩොල් හා කේක් ප්‍රමාණය කොපමණද කියලා අහනවා දුවේ පුතේ. එහෙනම් කිලෝග්‍රෑම් 7ට අපි කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 350 මෙන්න මේ විදිහට එකතු කරනවා. එක්කෝ අපිට ග්‍රෑම් වලින් ග්‍රෑම් 7000ට ග්‍රෑම් 8350ක් එකතු කරන්න පුළුවන්. එතකොට අපිට පිළිතුර ලැබෙනවා කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 350යි කියලා. එහෙම නැත්නම් ග්‍රෑම් 15350යි කියලා අපි පිළිතුර ලියන්න ඕනේ කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 350යි කියලා. අපි යමු 25 වෙනි ප්‍රශ්නෙට. කම්බියක දිග මීටර 9කි. එයින් මීටර 5යි සෙන්ටිමීටර 65ක් කපා ඉවත් කළේ නම් ඉතුරු කම්බියේ දිග කොපමණද? අනිවාර්යෙන් මෙතෙන්දී අපි කුඩාම ඒකකයට මේ අගය පරිවර්තනය කරගන්නම වෙනවා දුවේ පුතේ. කම්බියේ දිග මීටර 9යිනේ. මීටර 9 සෙන්ටිමීටර වලට හැරෙව්වම කොච්චරයිද? සෙන්ටිමීටර 900යි. එතකොට කපා ඉවත් කරපු ප්‍රමාණය මීටර 5යි සෙන්ටිමීටර 65යිනේ. එතකොට ඒ ප්‍රමාණය සෙන්ටිමීටර වලට ගත්තාම 565ක් වෙනවා. හරි නේද? රයිට්. එහෙනම් 900න් 565ක් අපි ඉවත් කරාම අඩු කළාම දුවේ පුතේ අපිට පිළිතුර ලැබෙනවා 335 කියලා සෙන්ටිමීටර. හැබැයි අපි පිළිතුර ලියන්න ඕනි මීටර සහ සෙන්ටිමීටර වලින් සෙන්ටිමීටර 335 අපි මීටර 3යි සෙන්ටිමීටර 35යි කියලා මෙන්න මේ විදිහට වෙන් කරලා පිළිතුර ලියනවා. අපි යම් 26ට මෙම ඝන වස්තුව නම් කරන්න සමචතුරස්‍රාකාර මුහුණත් 4ක් තියෙන මේ ඝන වස්තුවට අපි කියනවා මොකක් කියලාද? චතුස්තලය කියලා. චතුස්තලය කියලා. 27 පහත දැක්වෙන සංඛ්‍යාවේ 9 ඉලක්කම පිහිටා ඇති ස්ථානයේ ස්ථානීය අගය කීයද කියලායි අපෙන් අහන්නේ. ඔන්න දුවේ පුතේ 3965 කියන සංඛ්‍යාවේ 9 ඉලක්කම තියෙන්නේ 100 ස්ථානෙනේ. එතකොට 9 ඉලක්කමේ නිරූපිත අගය හැවුවනම් 900යි පුතේ. 100ව 9ක් නේ. හැබැයි අපෙන් අහලා තියෙන්නේ 9 ඉලක්කම පිහිටලා තියෙන ස්ථානයේ අගය. ස්ථානීය අගය. පුතේ 9 තියෙන්නේ 100 ස්ථානයේ. එහෙනම් එතන එකක අගයයි ඔය අහන්නේ. කීයද අගය? 100යි පුතේ. 100යි. 28 වෙන දත්ත නිරූපණය ප්‍රස්ථාර පාඩමෙන් අපිට ප්‍රශ්නේ ලැබෙනවා. 28 කොටස් දෙකක් තියෙනවා. එක්තරා වෙළඳසැලක විකුණන ලද කෑම පිළිබඳ තොරතුරු පහත ප්‍රස්ථාරයේ දැක්වේ. පාන් 16යි, බනිස් 24යි, මාළු පාන් 12යි සහ රයිස් 8ක් විදිහටයි තියෙන්නේ. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ හරිම ලේසි. වැඩිම විකුණා ඇති කෑම වර්ගයේ කුමක්ද? ස්තම්භය උසම එක නැත්නම් තීරය උසම එක මොකක්ද? බනිස් තීරය. රයිට්. එහෙනම් දුවේ පුතේ වැඩිම විකුණලා තියෙන්නේ 24ක් වන බනිස් ප්‍රමාණය. දුවේ පුතේ පිළිතුර බනිස් වෙනවා. ඊළඟට දෙවැනි ප්‍රශ්නය මාළු පාන් වලට වඩා පාන් කොපමණ විකුණා ඇද්ද? මාළු පාන් සහ පාන් අතර වෙනසයි අහන්නේ. පාන් දුවේ පුතේ 16යි, මාළු පාන් 12යි. එහෙනම් 16න් 12ක් අඩු කරාම අපිට පාන් 4ක් වැඩියෙන් විකුණලා තියෙනවා කියලා පිළිතුර ලැබෙනවා. එහෙනම් පිළිතුර 4ක් වෙනවා. ඊළඟට අපි යනවා 29 වෙනි ප්‍රශ්නෙට. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. පහත දැක්වෙන ද්‍රව්‍යයන් වල මිල අණුව පිළිතුරු ලියන්න. ඔන්න ඔරලෝසුවක් අත්ඔරලෝසුවක් තියෙන රුපියල් 575යි, ගවුමක් 898යි, ඊළඟට කොට කලිසමක් රුපියල් 475යි. අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය අත්ඔරලෝසුවක් සහ ගවුමක් කොපමණ මුදලක් වේද කියලා. දුවේ පුතේ අත්ඔරලෝසුව 575යි, ගවුම 898යි. මේ දෙක එකතු කරනවා අපි අපිට පිළිතුර ලැබෙනවා දුවේ පුතේ 1473යි කියලා. 1473යි කියලා. සත නැහැ කියලා අනිවාර්යයෙන්ම දාන්න. රුපියල් ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි යනවා 29 දෙවන කොටසට. කලිසමක් මිලදීගෙන රුපියල් 500ක් දුන් විට කොපමණ මුදලක් ඉතුරු වේද දුවේ පුතේ? කලිසම රුපියල් 475යිනේ. එතකොට අපි දෙන්නේ රුපියල් 500ක්. එහෙනම් 500න් අපි 475ක් අඩු කරනවා. 500න් 475ක් අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා පිළිතුර 25ක් විදියට. රුපියල් 25ක් විදියට 500න් 475 අඩු කරනවා. හොඳයි. එහෙනම් ඔන්න ප්‍රශ්න පත්‍ර අංක 7 දෙක පත්‍රයේ ගණිතය ටිකත් අවසන් කළා. දැන් අපි යන්නේ ප්‍රශ්න පත්‍ර අංක 7 දෙක පත්‍රයේ පරිසරය ටික සාකච්ඡා කරන්න බලමු. ඔයා තෝරලා තියෙන උත්තර නිවැරදිද කියලා. 30 ඉඳලා 59 දක්වා පරිසරීය ප්‍රශ්න අපිට 30ක් තියෙනවා වෙනදා වගේම. වෙන දුවේ පුතේ 30 වෙනි ප්‍රශ්නේ. නියමිත වේලාවට වැඩක් අවසන් කිරීම නිසා අත්වන යහපත් ප්‍රතිඵලය මොකද්ද පුතේ? මානසික නිදහසක් ලැබීම. ඒ කියන්නේ අපිට පැවරිලා තියෙන වැඩ රාජකාරී ටිකක් තියෙනවනේ ජීවිතේ ඕනෙම කාලයකදී. එතකොට ඒ ටික නිසි වෙලාවට ඉවර කරාට පස්සේ අපිට මනසට පුදුම තරම් රිලැක්ස් එකක් සැහැල්ලුවක් දැනෙනවා පුතේ. නමුත් වැඩ ගොඩ වුණොත් එහෙම අපිට මනස අවුල් වෙලා යනවා. අපිට රිලැක්ස් එකක් නිරවුල් බවක් දැනෙන්නේ නැහැ දුවේ පුතේ. එහෙනම් මානසික නිදහසක් ලැබීම තමයි පිළිතුර වෙන්නේ. 31
ජාතික කොඩිය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය මොකද දුවේ පුතේ? එහි දිග පළලමින් දෙගුණයකි. ජාතික කොඩිය නිදහස් උත්සවයේදී අඩගොඹු කරයි කියන වැරදිනේ. නිදහස් උත්සවයේදී අඩගොඹු කරන්නේ නැහැ. ජාතික ශෝක දිනයක් වගේ දවසක තමයි අඩගොඹු කරන්නේ. හරි. තුන්වෙනි එක ජාතික කොඩිය මංගල උත්සවවලදී ඔසවනු ලබයි. ඔසවනවා තමයි. හැබැයි ඒක වැරදි ක්‍රියාවක්. සමහර අවස්ථාවල අපි දැකලා තියෙනවා. හැබැයි ඒක සුදුසු ක්‍රියාවක් නෙවෙයි. ජාතික කොඩිය මංගල අවස්ථාවල ඔසවන්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ පිළිතුර 2. එහි දිග පළලමින් දෙගුණයකි. ඕනෑම ප්‍රමාණයක ජාතික කොඩියක හරිම ස්කේල් එක දුවේ පුතේ දිග පැත්ත පළල පැත්ත වගේ දෙගුණයක් විය යුතුයි කියන එක. එහෙනම් උත්තරේ 32. මිහිඳු පෙරහැර පවත්වනු ලබන්නේ මොන මාසයේද? ජූනි මාසයේ. මිහිඳු පෙරහැර අපි පවත්වන්නේ ඇයිද වේ පුතේ? මිහිඳු හාමුදුරුව බුදුදහම රැගෙන ලංකාවට වැඩම කිරීම සංකේතවත් කරන්න සමරන්න. එහෙනම් පිළිතුර ජූනි මාසයේ. 33 මේ පින්තූරයේ සිටින ජාතික වීරවරයා කවුද කියලා අහනවා. මේ ඉන්නේ දුවේ පුතේ ලංකාවේ පළවෙනි අග්‍රාමාත්‍යවරයා අපි ජාතිය පියා කියලා හඳුන්වන ඩී.එස්. සේනානායක මහතා. පිළිතුර 3. අපි යනවා 34 වෙනි ප්‍රශ්නයට. පහත ශාක අතුරෙන් වැඩිම වට ප්‍රමාණයක් සහිත කඳක් පිහිටිය හැකි ශාකය වන්නේ කුඹුක්ද පුවක්ද පේරද කියලා අහනවා. අපි දන්නවද මේ පුතේ පුවක් සහ පේර වලට වැඩිය විශාල වට ප්‍රමාණයක් තියෙන කඳක් තමයි කුඹුක් කියන්නේ. රයිට්. එහෙනම් කුඹුක් ශාකයේ කඳෙහි වට ප්‍රමාණය පුවක් සහ පේර වලට සාපේක්ෂව ඊටාම වැඩි. එහෙනම් පිළිතුර 1 කුඹුක්. 35 මල් හා ශාකපත්‍ර යන කොටස් දෙකම ආහාරයට ගන්නා ශාක වර්ගය මොනවද දුවේ පුතේ? කතුරු මුරුංගා. දැන් කෙසෙල් කුල අපි භාවිත කරනවා. හැබැයි ආහාරයට ගන්නේ නෑ නේද? බණ්ඩක්කා පත්‍ර කොළ ආහාරයට ගන්නේ නැහැ. හැබැයි කතුරු මුරුංගා කොළයි මලුයි දෙකම අපි ආහාරයට ගන්නවා. පිළිතුර 2 කතුරු මුරුංගා. 36 ගෘහාශ්‍රිතව ඇති කරන සත්‍යය වන්නේ අපි අපේ අවට සතුන් තේමාවේදී අවට සතුන් තේමාවදී ඉගෙන ගන්නවා සතුන්ගේ හැසිරීම අනුව කාණ්ඩ කරන්න. රයිට්. ඒ වගේම ඇති කිරීම. ඒ කියන්නේ සමහර සතු අපි ගෙදරට ගෙනල්ලා ඇති කරනවා. ගෘහාශ්‍රිතව ඇති කරනවා. සමහර සතු ඇති කරන්න ඕනි නැහැ. දැන් වේයා, කූඹියා, හූන වගේ සතු අපි ඇති කරන්නේ නැහැ නේ. මකුලුව. ඒගොල්ලෝ සාමාන්‍ය විදිහට ගෘහාශ්‍රිතව වාසය කරන සතු වෙනවා. හරි නේද? අපෙන් අහන්නේ ප්‍රශ්නය ගෘහාශ්‍රිතව ඇති කරන සත්‍යය කවුද කියලා පුතේ පිළිතුර එක එළුවා. මොකද හූන ඇති කරන්නේ නැහැ. එයා ඇවිල්ලා ගෘහාශ්‍රිත වාසය කරනවා. ඊළඟට මීමැස්සත් එහෙමයි. එහෙනම් පිළිතුර එළුවා 1. 37 සීසෑමේදී ගවයන් දෙදෙනා එකට ගැටගසන මේවල මොකද්ද කියලා අහනවා. මෝල් ගහද විය ගහද දැති ගොයියද කියලා. දැති ගොයියා කෘෂිකර්මාන්තයේදී භාවිත කරන්නේ මෝල් ගස්. ඔයා දන්නවා වංගෙඩිය භාවිත කරන්නේ මෝල් ගස් අනිවාර්යයි. එහෙනම් විය ගහ තමයි දුවේ පුතේ. සීසෑමේදී ගවයන් දෙදෙනා එකට ගැටගසන මේවලම වෙන්නේ. පිළිතුර 2. 38 වෙනි ප්‍රශ්නය. මෙම පැණිබීම බෝතලේ පිටත කොළ පැහැති රවුමක් තිබේ. එයින් අදහස් වන්නේ සාමාන්‍ය සීනි මට්ටමක් ඇත, අධික සීනි මට්ටමක් ඇත, අවම සීනි මට්ටමක් ඇත. දුවේ පුතේ සාමාන්‍ය වෙළඳ පොලෙන් අපි පැණිබීම එකක් බොනවා නම් බොන්න හොඳ නැහැ කිසිසේත්ම. හදිස්සියවත් බොනවා නම් අපේ ශරීරයේ රුධිර සීනි මට්ටම අනුව අපිට බීම එකක් තෝරගන්න වෙනවා. right? සමහර අයගේ රුධිර සීනි මට්ටම ඉතාමත් වැඩි. එතකොට අර කඩේ තියෙන පැණිබීම ගන්නකොට සීනි අධික එකක් ගත්තොත් එහෙනම් මේක සාමාන්‍යයෙන් ශරීරයේ රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා දුවේ පුතේ කඩේ තියෙන පැණිබීම් වර්ග කාණ්ඩ කරලා තියෙනවා. මේ බෝතලේ අවම සීනි මට්ටමක් තියෙන පැණිබීම් වල. ඊළඟට මේකේ තියෙන්නේ මධ්‍යම. ඒ කියන්නේ වැඩිත් නෑ අඩුත් නෑ. සමහර බීම් බෝතල් තියෙනවා. මේ පැණිබීම් වල අධික සීනි මට්ටමක් තියෙනවා. ඕක සංකේතවත් කරනවා ලේබලේ සඳහන් වෙන පොඩි වර්ණ රවුම් වලින්. right? ඒක වා දැන් ඉගෙනගෙන තියෙන්නේ. දුවේ පුතේ කොළ පාට තිබුණොත් ඒකෙන් අදහස් වෙන්නේ කොළ පාට රවුමක් තිබුණොත් සීනි මට්ටම ඉතාමත් අඩුයි කියන එක. අවම සීනි මට්ටම කියන එක. ඊළඟට කහ පාට රවුමක් තිබුණොත් ඒකේ අදහස මොකක්ද? මධ්‍යම සීනි මට්ටමක් කියන එක. රතු පාට රවුමක් තිබුණොත් ඒකේ අදහස මේ බෝතලේ තියෙන පැණිබීම් වල සීනි ඉතාමත් අධිකයි කියන එක. එහෙනම් දුවේ පුතේ මේ රූපේ දීලා තියෙන කොළ පාට රවුමක් තියෙන බීම බෝතලයක්. එහෙනම් ඒකේ අදහස මොකක්ද? අවම සීනි මට්ටමක් ඇත. පිළිතුර 3. 39 ශරීරයේ වර්ධනය කරන ආහාර පමණක් අඩංගු කාණ්ඩය වන්නේ අපි කලින් පේපර්ස් වලත් කතා කළා දුවේ පුතේ වර්ධක ආහාර ගැන. සාමාන්‍යයෙන් අපේ සිරුර වර්ධනය කරන්නේ වර්ධක ආහාර. වර්ධක ආහාර වල තියෙන්නේ මොනවද පෝෂක පදාර්ථ විශේෂයෙන්ම ප්‍රෝටීන්. එහෙනම් අපි තෝරන්නට ඕනේ මෙතනින් ප්‍රෝටීන් බහුල ආහාර කාණ්ඩය. බලන්න පළවෙනි උත්තර පේලිය මස් මාළු දඹල නේද? ඔය කියන ආහාර වර්ග තුනේම දුවේ පුතේ ප්‍රෝටීන් ඉතාමත් අධිකයි. ඒ නිසා මේවා වර්ධක ආහාර කාණ්ඩයට අයත් වෙනවා. මේවා කෑවහම මේවා ආහාරයට ගත්තහම අපේ ශරීරය වර්ධනය වෙනවා. එහෙනම් පිළිතුර 39 වෙනි ප්‍රශ්නයට 1. 40 ආහාර අපිරිසිදු වීමට බලපාන හේතුවක් නොවන්නේ. සාමාන්‍යයෙන් ආහාර අපිරිසිදු වෙන්න බලපාන ස්වභාවික හේතු තියෙනවා. යෝගේ මිනිස් ක්‍රියාකාරකමුත් තියෙනවා. බලමු මොනවද පිළිතුරු කියලා. සතුන් කට ගැසීම. සතුන් කට ගැසුවාට පස්සේ ආහාර අපිරිසිදු වෙන්න පුළුවන්. නිවැරදි ආකාරයට ඇසුරුම් කිරීම. හරි විදියට ඇසුරුම් කළොත් දුවේ පුතේ ආහාර අපිරිසිදු වෙන්නේ නැහැ.
දූවිල්ලට අසුවීම. දැන් අපිට ගොඩක් ලංකාවේ දකින්න පුළුවන් නේද? පේමන්ට් එකේ පවා දාගෙන ආහාර විකුණන රටක් තමයි අපේ රට. එතකොට දූවිලි වැදිලා ආහාර අපිරිසිදු වෙලා යනවා. එතකොට පුතේ අපෙන් අහන්නේ ආහාර අපිරිසිදු වීමට බලපාන හේතුවක් නොවන්නේ මොකක්ද කියලා නියමිත ආකාරයට ඇසුරුම් කිරීම තමයි දුවේ පුතේ අපිරිසිදු වෙන්න හේතුවක් නොවන්නේ. එහෙනම් පිළිතුර 2 නිවැරදි ආකාරයට ඇසුරුම් කිරීම. 41 අධික වේගයෙන් රථ වාහන ගමන් කිරීම නිසා සිදුවිය හැකි හානියක් වන්නේ. හානි ගොඩක් වෙන්න පුළුවන්. අධික වේගෙන් රිය ධාවනය කරනවා කියන්නෙම හානි වෙනවා කියන එකම තමයි අනිවාර්යයෙන්ම. එතකොට බලමු අපි මොනවද මේ උත්තර කියලා. එක කාලේ ඉතුරු වීම, ඉක්මනින් ගමන යාමට හැකියවීම, ඊළඟට අනතුරු වලට ලක්වීම. දැන් ඇත්තටම වේගෙන් යනවා කියන්නේ අපේ කාලේ ඉතුරු වෙන්න හේතුවක්. නමුත් ඒක බොහොම අනතුරුදායකයි. ඊළඟට ඉක්මනට අපිට මේ ගමන යන්නත් පුළුවන්. හැබැයි ඒකත් බොහොම අනතුරුදායක දෙයක් වෙනවා. තුන්වෙනි එක අනතුරු වලට ලක්වීම. right? එතකොට රියදුරාට වාහනය පාලනය කරගන්න බැරුව මොනවා හරි හේතුවක් නිසා මේ අධික වේගය කියන්නේ කොහොමත් සුදුසු දෙයක් නෙවෙයි දුවේපති. අපි ගමනාගමනයේ පාඩමේදී ඉගෙන ගන්නවා රියදුරන් අතින් සිද්ධ වෙන විශාල වරදක් අධික වේගයෙන් එහෙම නැත්නම් වේග සීමා ඉක්මවා යමින් උල්ලංඝනය කරමින් වාහනය පැදවීම කියලා කියන්නේ. එහෙනම් දුවේපති ඒක අනතුරු වලට ලක්වීමට හේතුවක් වෙනවා. පිළිතුර 3. 42 ඇනෝෆිලික්ස් මදුරුවාගෙන් බෝවන රෝගයක් වන්නේ ඩෙන්ගුද මැලේරියාවද බරවාද? දුවේ පුතේ මැලේරියාව තමයි ඇනෝෆිලික්ස් මදුරුවා බෝ කරන්නේ. ඩෙන්ගු බෝ කරන්නේ අපිට ඊඩිස් කියන මදුරුවා, චිකුන්ගුන්නියත් හේ කියන මදුරුවාගෙන් බෝ වෙනවා අපිට. බරවා බෝ කරන්නේ කියුලෙක්ස් කියන මදුරුවා. එහෙනම් පිළිතුර 2 මැලේරියාව තමයි ඇනෝෆිලික්ස් මදුරුවා අපිට බෝ කරන්නේ. 43 වෙනි ප්‍රශ්නය. ජලය ආරක්ෂා කර ගැනීමට කළ හැකි දෙයක් නොවන්නේ. ජලය පාඩමේදී අපි ඉගෙන ගන්නවා ජලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේවල්. අපේ රටේ ඕනි තරම් පානීය ජලය තියෙන නිසා, පිරිසුදු වතුර තියෙන නිසා අපිට වතුරේ අගයක් නැහැ. නිසා අපි වතුර පරිස්සම් කරගන්න, ජලය පරිස්සම් කරගන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි දුවේ පුතේ මතක තියාගන්න ජලය ආරක්ෂා කරගන්න අපි හැම විටම උත්සාහ කරන්නට ඕනි. දැන් මේ කියන උත්තර වලින් ජලය ආරක්ෂා කර ගැනීමට මේක සුදුසු නැහැ කියන උත්තරේ අපි තෝරන්නට ඕනි. 1 අයිස් බවට පත් කිරීම. 2 අරපිරිමැස්මෙන් භාවිත කිරීම. 3 මුහුණ සේදීමේදී භාජනයක් භාවිත කිරීම. දුවේපති මතක තියාගන්න. ඒ කියන්නේ අවශ්‍ය දෙයට පමණක් ජලය පාවිච්චි කරන්න ඕනේ. ඒක බොහොම පරිස්සමට. හරි? ඒකත් හරි වැදගත්. ඊළඟට මුහුණ හොදනකොට අපි භාජනයක් ටැප් එක යටින් භාජනයක් තියාගන්න. අපි හුරු වෙලා ඉන්නේ ටැප් එක ඇරියා අපි මුහුණ සෝදගත්ත. අර අපත යන වතුර ටික ගැන අපි වැඩි හිතන්නේ නැහැ, තකන්නේ නැහැ. නමුත් දුවේපති ඒකෙන් ඊට විශාල වශයෙන් ජලය අපත යෑමක් සිද්ධ වෙනවා. දැන් අයිස් බවට පත් වුණා කියලා ජලය ආරක්ෂා වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙම නැත්නම් ඉතින් අපිට බැරිය ලොකු අධිශීතකරණයක් ගෙදර තියාගෙන අයිස් බවට හරවලා තියන්නේ. ඒකෙන් ජලය ආරක්ෂා වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පිළිතුර 1 අයිස් බවට පත් කිරීම. 44 රතු සහ නිල් වර්ණ මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණය මොකක්ද කියලා අහනවා. රතුයි නිලුයි එකතු වුනහම දම් පාට තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. පිළිතුර 2. 45 අතීතයේ ගොවියන් වී වගාවේදී බොල් වී හඳුනාගත් ක්‍රමයක් වන්නේ. අපි ගෙවත තේමාවේදී මේක ඉගෙන ගන්නවා දුවේ පුතේ. සාමාන්‍යයෙන් බොල් වී කියන්නේ මැද හිස් වී ඇටියක්. right? එතකොට සාමාන්‍යයෙන් ඒක නැවත පැල කරන්න සුදුසු වෙන්නේ නැහැ. මොකද මැද මොකුත් නැහැ. බොල් වෙලා තියෙන්නේ. හරි? එතකොට ඒක નિසරු බීජයක් විදියටයි අපි ගණන් ගන්නෙ. එතකොට පුතේ ගොවියෝ කරන්නේ මොකද්ද? ගොවියෝ වගාවට වී ඉහින්න කලින් පැල කරන්න වී ඉහින්න කලින් බොල් වී ටික වෙන් කර ගන්නවා. ඒ කියන්නේ හොඳ පුෂ්ටිමත් බීජ ටික විතරක් ඒගොල්ලෝ මේ කාර්ය සඳහා ගන්නවා. අර බොල් ටික අයින් කරනවා. මේ බොල් ටික අයින් කරන්න සුදුසුම ක්‍රමයක් අපිට යෝජනා කරනවා. මොකක්ද? ලුණු මිශ්‍ර ජලයට දාන එක. ඔයාලට මතකද අපි පොඩි ප්‍රැක්ටිකල් එකක් කරනවා. අර බිත්තරයක් වතුරේ පා කරලා. බිත්තරේ පා වෙන්නේ සාමාන්‍ය වතුරේද ලුණු සහිත වතුරේද? ලුණු සහිත වතුරේ. ඇයි? ලුණු වතුරට මික්ස් වුණාට පස්සේ සාමාන්‍යයෙන් ඒ ජලයේ ඝනත්වය වැඩි වෙනවා. right? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඕනිම දෙයක් කියන්නේ හැම දෙයක්ම නෙවෙයි. සාමාන්‍ය දෙයක් පා කරන්න සමත් වෙනවා ඝනත්වය වැඩි නිසා. ඒ නිසා මේ බීජ තෝර ගැනීමේදී බොල් වී නැත්නම් බොල් බීජ ජලය මත පා වුණොත් අපිට ඒ ටික අයින් කරන්න පුළුවන්. ඒ නිසා ගොවියෝ මොකද්ද කරන්නේ? ලොකු බැරල් එකකට හරි ලොකු භාජනයකට මුට්ටියකට වගේ වතුර දාලා ලුණුත් ගොඩාක් කලවම් කරලා වී ටික ඒකට දානවා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? අර පෘෂ්ටිමත් බර ටික දුවේ පුතේ ගැඹුරට යනවා, පතුලට යනවා. අර බොල් ටික පුස් ටික උඩ පා වෙනවා. ඒකෙන් අපිට පා වෙන ටික අයින් කරලා හොඳ ටික විතරක් පෘෂ්ටිමත් බීජ ටික විතරක් ගාවන් සඳහා ගන්න පුළුවන් වෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? 3 වෙනි එක ලුණු මිශ්‍ර ජලයට දැමීම. 46 විශාල ජලාශයක වේල සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා අහනවා. සාමාන්‍යයෙන් දුවේ පුතේ ජලාශයක් කියන්නේ වතුර එක්රැස් කරලා තියාගන්න මිනිසුන් විසින් නිර්මාණය කරනු ලැබූ ස්ථානයක්. ඒතකොට ලොකු බැම්මකින් ආවරණය කළා ජල පහරක්
මොකද්ද කරන්නේ? වතුර එකතු කරගන්නවා. ඊට පස්සේ විදුලිය නිෂ්පාදනය කරන්න වෙන්න පුළුවන්. වගාවන් සඳහා විශේෂයෙන් වී වගාව සඳහා වෙන්න පුළුවන්. මිනිසුන්ගේ පරිභෝජනය සඳහා වෙන්න පුළුවන්. දීවර කර්මාන්තය සඳහා වෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ? ජලාශයක් නැත්නම් වැවක් හදා ගන්නවා. දුවේ පුතේ මෙන්න මේ කියන ජලාශයක් එහෙම නැත්නම් වැවක බැම්ම නිර්මාණය කරන ක්‍රමයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි බිත්තියක් බඳිනවා වගේ එකම ප්‍රමාණයට බැම්ම බඳින්නේ නැහැ. හැම වෙලාවකම මේ වැව් බැම්ම නැත්නම් ජලාශ බැම්මේ පතුල පළල් විදිහට එහෙම නැත්නම් ලොකුවට තමයි හදන්නේ. උඩට යනකොට ටිකක් කුඩා වුණාට. එහෙනම් මෙතෙන්දි උත්තරේ ගන්න වෙන්නේ මොකක්ද? පාමුලට වඩා ඉහළ පළල්ලේ කියන එකද? එහි පාමුල පළල්ලේ කියන එකද? එහි කුඩා සිදුරු දැකගත හැකිය කියන එකද? right? විශාල ජලාශයක වේල සම්බන්ධ නිවැරදි ප්‍රකාශය වන්නේ එහි පාමුල පළල්ලය. අපි යනවා 47 වෙනි ප්‍රශ්නයට. වාහනවල සංඥා ලාම්පු දැල්වීමේදී දැකගත හැකි වර්ණය කුමක්ද? මොනවද මේ සංඥා ලාම්පු කියලා කියන්නේ? සංඥා ලාම්පු කිව්වහම නම් දන්නේ. හැබැයි අපි සිග්නල් ලයිට්ස් කිව්වහම දන්නව නේද? ඕනෙම වාහනයක තියෙනවද උපදේ සිග්නල් ලයිට්ස්? ඒ කියන්නේ වාහනයක් හරවනකොට වමට හරවනවා නම් වම් පැත්තේ ලයිට්ස් දෙකක් තියෙනවා. ඉස්සරහයි පිටිපස්සයි. ඊළඟට දකුණට හරවනවා නම් දකුණු පැත්තේ තියෙනවා. අපි අනිවාර්යයෙන්ම ඔය කියන සංඥා ලාම්පු නැත්තම් ඔය සිග්නල් ලයිට්ස් දාලා තමයි වාහනය හරවන්නට ඕනි. ඒ ලයිට්ස් වල වර්ණය දුවේ පුතේ තැඹිලි. 48 පයින් ගමන් කිරීම තහනම් යනුවෙන් සඳහන් ඇති මාර්ගය වන්නේ අතුරු මාර්ගද දුම්රිය මාර්ගද මහා මාර්ගද? සාමාන්‍යයෙන් දුම්රිය මාර්ගයක කිසි විටකත් මිනිසුන්ට පයින් ඇවිදගෙන යන්න බෑ. ඒක නීත්‍යානුකූලව වැරදි දෙයක්. සාමාන්‍යයෙන් දුම්රිය මාර්ගයක ඇවිදගෙන යනවා කියන එකත් බොහොම අනතුරුදායක වැඩක්. මොකද සාමාන්‍යයෙන් වර්තමානයේ ගොඩක් කෝච්චි දුම්රියවල ශබ්දය ඉතාමත් අඩුයි. සමහරලාට සමහර කෝච්චිවල එන්ජින් එක තියෙන්නේ පිටිපස්සේ. ඒ නිසා කෝච්චිය එනවා ඇහෙනවා අඩු වෙන්න පුළුවන්. ඒ නිසා දුවීපත මිනිසුන්ට අනතුරු වෙන්න පුළුවන්. එහෙම අනතුරු වෙච්ච අවස්ථාවල් ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා පයින් ගමන් කිරීම තහනම් අනිවාර්යයෙන්ම කොහෙද? දුම්රිය මාර්ගවල. පිළිතුර 2. 49 ගොවියාගේ මිතුරෙකු ලෙස සැලකෙන්නේ ගිරවද ලේනද ඇටි කුකුලද? සාමාන්‍යයෙන් මෙතෙන්දි ගොවියාගේ මිතුරා කියන අදහස සාමාන්‍යයෙන් යාළුවෙක්ගේ තියෙන යාළුකම මිත්‍රශීලීකම වගේ හිතන්න එපා. ගොවියාට මේ එක සතෙක් ඉන්නවා මෙතන මිතුරෙක් වෙනවා. ඒක හේතුවක් නිසා. කවුද ඒ සත්වයා? ඇටි කුකුලා. ඇයි? ඇටි කුකුලා කියන්නේ සාමාන්‍යයෙන් වගාවන්ට හානි කරන සත්තුන්ව ආහාරයට ගන්න සතෙක් වෙනවා. ඒ නිසා ගොවියාට මේ ඇටි කුකුලා නිසා උදව්වක් සිද්ධ වෙනවා, උපකාරයක් සිද්ධ වෙනවා. ඒ නිසා අපි නිකන් කියනවා ගොවියාගේ මිතුරෙක් මේ ඇටි කුකුලා කියලා. සාමාන්‍ය සතුරු වෙන්නේ කවුද එතකොට? ගොවිතැනට, ගොවිබිමට හානි කරන සත්තු. එහෙනම් දුවේ පුතේ ගොවියාගේ මිතුරෙකු ලෙස සැලකෙන්නේ කවුද? ඇටි කුකුලා. ඊළඟට 50 වෙනි ප්‍රශ්නය. පහත රූපයේ ඒ ලෙස නම් කර ඇත්තේ මොකක්ද කියලා අහනවා. මේ ඒ කියන්නේ දුවේ පුතේ සූත්‍රිකාව, අපි කියන ෆිලමන්ට් එක කියලා. සාමාන්‍ය විදුලි පන්දම් බල්බයක විදුලිය ලැබුණට පස්සේ ඔය කියන හීනි කම්බියක් තමයි තියෙන්නේ, නිකන් ස්ක්‍රීන් එකක් වගේ. ওই සූත්‍රිකාව හදලා තියෙන මේ විදිහට ඕක දැල් වෙනවා. ඕක දැල්විලා ඉවර වෙන්නේ නැහැ. මොකද මේ වීදුරු ආවරණය ඇතුලේ තියෙන වාතය නිසා. right? ඒ නිසා මේකෙන් තමයි අපිට එළිය ලැබෙන්නේ මේ සූත්‍රිකාවෙන්. right? මේකට ෆිලමන්ට් එක කියලාත් කියනවා. එහෙනම් ඒ ලෙස නම් කරලා තියෙන ඒක පිළිතුර 1 සූත්‍රිකාව. 51 චුම්බක භාවිත නොවන උපකරණයක් වන්නේ ශීතකරණයේ විදුලි සීනුව විදුලි බුබුල. දුවේ පුතේ ශීතකරණයේ චුම්බක නැත්තම් කාන්දම් භාවිත වෙනවා. විදුලි සීනුවෙත් එහෙමයි. හැබැයි විදුලි බුබුලක ලයිට් එකක සාමාන්‍යයෙන් චුම්බක භාවිත වෙන්නේ නැහැ, කාන්දම් භාවිත වෙන්නේ නැහැ. පිළිතුර 3. 52 තමන්ට තනිවම කර ගැනීමට අපහසු ක්‍රියාවක් වන්නේ කොණ්ඩය කපා ගැනීම, හිස පීරා ගැනීම, මුව සේදීම. පුංචි කාලේ ඉඳලා ඔයාලා පුරුදු වෙන්න ඕනේ ඔයාලගේ වැඩ ටික තනියම කරගන්න. right? මේවා විශේෂ නිර්දේශයේම තියෙන කරුණු. හිස පීර ගන්න කොහාට කරගන්න පුළුවන්. නේ? මූණ සෝද ගන්න කොහාට කරගන්න පුළුවන්. හැබැයි කොණ්ඩය කපා ගන්න එක සාමාන්‍යයෙන් අපිට කරගන්න අමාරුයි තනියම. එහෙනම් පිළිතුර 1. 53 ගුණාත්මක බීජ ජල බඳුනකට දැමූ විට පාවෙනවද, ගිලෙනවද, පොත්ත ගැලවිලා යනවද? ගුණාත්මක බීජ කියන්නේ පෘෂ්ටිමත් බීජ, වගාවන්ට සුදුසු බීජ. හැම වෙලාවකම කලින් ප්‍රශ්නයකදී කතා කළා අපි ගුණාත්මක බීජ දුවේ පුතේ ජලයේ ගිලෙනවා, පාවෙන්නේ නැහැ. පාවෙනවා නම් ඒවා පුස් බීජ, ඒවා નિසරු බීජ වෙනවා. පිළිතුර 2 ගිලෙයි. 54 මේ අතරින් ශ්‍රී ලංකාවට ආසන්නතම රට ඉන්දියාවද මාලදිවයින්ද පාකිස්තානයද? දුවේ පුතේ ඉන්දියාව තමයි ශ්‍රී ලංකාවට ආසන්නම රට වෙන්නේ මේ රටවල් තුනෙන්. 55 අනිලමානෙන් නැති ප්‍රයෝජනය වන්නේ වර්ෂාවේ ප්‍රමාණය මැනීමද, සුළඟේ වේගය මැනීමද, සුළඟ පැමිණෙන දිශාව බලා ගැනීම. දුවේ පුතේ අපි සුළඟ පැමිණෙන දිශාව බලාගන්නේ සුළං දිශා දර්ශකයෙන්. හැබැයි අනිලමානෙන් කරන්නේ සුළඟේ වේගය මනින එක. පිළිතුර 2 සුළඟේ වේගය මැනීම. 56 මේ රූපේ කවුද පුතේ ඉන්නේ? මේ ඉන්නේ ආතර් සී ක්ලාක් මහතා, ප්‍රකට විද්‍යාඥයෙක්, ඒ වගේම ලේඛකයෙක්. මෙතුමා ජීවිතයේ අවසාන කාලේ ගත කරේ ලංකාවේ. ඒකයි අපිට මෙතුමා වැදගත් වෙන්නේ. චන්ද්‍රිකා
කට හඳුන්ලා දුන්නේ මේ කියන ආතර් සී ක්ලාක් කියන විද්‍යාඥයා. මේ එතුමා තමයි පින්තූරේ ඉන්නේ. එහෙනම් පිළිතුර 3 ආතර් සී ක්ලාක් මහතා. 57. මදුරුවන්ගෙන් බෝවන රෝගයක් නොවන්නේ පාචනය පුතේ. පාචනය බෝ වෙන්නේ අපිරිසිදු ජලය නිසා. එහෙම නැත්නම් ගෙමැස්සාගේ මාර්ගෙනුත් බෝ වෙන්න පුළුවන්. චිකුන්ගුන්යා බරුවා කියන්නේ මදුරුවන්ගෙන් බෝවන රෝග. 58. කඳෙහි මල් හට නොගන්නා ශාකය අරලිය. කොකෝවා සහ නමිනන් කියන්නේ කඳෙහි ගෙඩි හට ගන්න ශාකනේ. එතකොට මලුත් කඳෙහිම තමයි හැදෙන්නේ. හැබැයි අරලිය කියලා කියන්නේ කඳෙහි මල් හට ගන්න ශාකයක් නෙවෙයි. ඊළඟට 59 අවසාන පරිසරයේ ප්‍රශ්නය. වාහන ආදායම් බලපත්‍රයක් නිකුත් කරනු ලබන්නේ කොහෙන්ද දුවේ පුතේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අපි AG ඔෆිස් එක කියලා කියන්නේ නේද? එහෙනම් පිළිතුර 3. අපි යනවා ප්‍රශ්න පත්‍ර අංක 7 දෙක පත්‍රයේ අවසාන ප්‍රශ්නය 60 වෙනි ප්‍රශ්නය වැකි රචනාව බලන්න. මෙන්න මෙහි වගේ මාතෘකාවක් තමයි අද අපිට දීලා තියෙන්නේ. සමහර සතුන් වගාවන්ට හිතකර අතර සමහර සතුන් වගා කටයුතු වලට බොහෝ අහිතකර වේ. ගොවීන්ගේ අසයන විනාශ කිරීමටද සමහර සතුන් හේතු වේ. සතුන් වගාවන් විනාශ කරන අයුරු යන්න මාතෘකාව කරගනිමින් නිර්මාණාත්මක වාක්‍ය 3ක් ලියන්න. ඔන්න පොදු කොන්දේසි ටිකත් උපදේශ ටිකත් අපිට දීලා තියෙනවා. එතකොට අපි ලියන වාක්‍ය තුනෙන්ම පුතේ සතුන් වගාවන්ට කරන විනාශයන් මොනවා හරි ලියවෙන්න ඕනේ. එහෙම නැත්නම් වගාවන් විනාශයට හේතු වෙන්න සතුන් අනිවාර්යයෙන්ම මෙන්ෂන් වෙන්නට ඕනේ. හරි වාක්‍ය තුනෙන්ම. මම ඔයාලට ආදර්ශ වාක්‍ය ටිකක් දෙනවා. ඔයා ලියපු වාක්‍ය ටික පෙන්නලා අම්මට තාත්තට ඔයා හරි ලබා ගන්න ඕනි. මේ වාක්‍ය ටික ඔයාගේ මම මුලින්ම කිව්වා වගේ පොතක නැත්තම් වෙනම කොලයක ලියලා ඇටච් කරගන්න ඕනි. රයිට් බලමු එහෙනම් මගේ ආදර්ශ වාක්‍ය ටික මොනවද කියලා. මං පළවෙනි වාක්‍ය මෙන්න මෙහෙම දෙනවා ඔයාට. ඉත්තෑවා වල්ලූරා වැනි සත්තු ශාකවල මුල් විනාශ කර දමති. ඉත්තෑව වල්ලූරෝ ශාකවල මුල් පද්ධතියට හානි කරනවා දුවේ පුතේ. රයිට්? ඒ කාරණාව ඔන්න මම ලිව්වා පළවෙනි වාක්‍යයෙන්. දෙවෙනි වාක්‍ය බලන්නකෝ. අලියා ගවයා වැනි ශාක භක්ෂක සත්තු වගා බින්වල භෝග කා දමති. දැන් අලි හරක් ඒගොල්ලෝ තමන්ගේ බඩකින නිවාගෙන තමයි පුතේ ආහාර ගන්නෙ. හැබැයි ඒකෙන් වෙන්නේ වගාවන්ට හානියක් වෙන්න පුළුවන්. ඒක අපිට අවාසියක් වෙන්න පුළුවන්. ගොවියාට අවාසියක් වෙන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ වගාවට හානි කරන චේතනාවෙන් නෙවෙයි ඒ දේ කරන්නේ. එයාලගේ බඩකින් නිවා ගන්න. නමුත් ඒකෙන් වෙන්නේ දුවේ පුතේ වගාවට හානියක්. තුන්වෙනි වාක්‍යය මම මෙහෙම ගත්තා. වඳුරා රිලවා වැනි සත්තු ශාකවල ගෙඩි මල් දලු කා දමා විනාශ කරති. වර්තමානයේ බොහෝ ගැටලුවක් වෙලා තියෙනවා මේක මේ වඳුරු සහ රිලවුන්ගෙන් භෝගවලට ශාකවලට වෙන හානිය. මම ඔන්න ඒකත් ගත්තා. සතුන් වගාවන් විනාශ කරන අයුරු තමයි අද අපේ මාතෘකාව උනේ. වාක්‍ය තුනෙන්ම බලන්න අනිවාර්යයෙන්ම සතුන් හෝ විනාශ කරන ආකාරයක් මෙන්ෂන් වෙලා තියෙනවා වාක්‍ය තුනෙන්ම. හරි නේද? එහෙනම් ඔන්න චූටි වෙලාවක් දෙනවා ඔයාට මේ වාක්‍ය තුන ඔයාගේ පොතේ එහෙම නැත්නම් ඔය පේපර් එකට ඇටච් කරගන්න කොලේ ලියා ගන්න. ඔයා ලියපු වාක්‍ය ටික පෙන්නලා තමයි අම්මට හරි තාත්තට හරි කියලා ඔයා ලකුණු දා ගන්නට ඕනේ. හොඳයි. එහෙනම් ඔන්න අද අපි සාකච්ඡා කරලා අවසන් කරේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 4 ශ්‍රේණිය සුපර් එඩිෂන් ප්‍රශ්න පත්‍ර කටලේ ප්‍රශ්න පත්‍රාංක 7 දෙක පත්‍රේ. එහෙනම් ඊළඟට සූදානම් වෙන පිළිතුරු ලියාගෙන ප්‍රශ්න පත්‍රාංක 8 සාකච්ඡා කරන්න.